අදත් මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න thumbnail එකේ දකින්න ඇති අද අපි යන්න හදන්නේ aquarium එකක් බලන්න. තාම මොකක්ද යන aquarium එක කියලා මං හිතලා නැහැ. අපි බලමු මොකක්ද හම්බ වෙන හොඳම aquarium එකට අපි යමු. වෙනදා වගේම තමයි අදත් support එකේ ඉන්නේ තාත්තයි මම තමයි අද aquarium එක බලන්න යන්නේ. ඊට කලින් කියන්න ඕනි ඔයාලා දකින්න ඇති මගේ පොකුණු වීඩියෝ එක පොකුණු ෆිල්ටර් එක හදපු වීඩියෝ එකට මම දැක්කා ඒකට හුඟක් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඒකට හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි දිග ගමනක් යමු. ඒත් එක්කම කියන්න ඕනි හුඟක් අය මේ ටිකේ මගෙන් මාළු විකුණන්න නැද්ද කියලා අහනවා. ඉතින් මම ටික කාලෙකට සෙලින් නවත්තලා තියෙන්නේ. ඒක කියන්න ඕනි. මගේ channel එකේ WhatsApp channel එකේ ඉන්න අය නම් දන්නවා ඇති මම මේ ටිකේ selling post මුකුත් දැම්මේ නැහැ. ඉතින් ටික කාලයකට මම selling නවත්තනවා. ඉතින් කාටවත් මෙච්චර කාලයකට ලෙඩ මාළු එහෙම මුකුත් විකුණලා නැහැ. මගේ මාළුකත් ඕනි කෙනෙක් ඒක දන්නවා. ඉතින් කොහොම හරි ටික කාලයකට selling නවත්තන්න යන්නේ. වීඩියෝස් ගේනවා මාළු selling තමයි නවත්තන්න හිතන් ඉන්නේ. මොකද selling නවත්තන්නේ මගේ පෞද්ගලික හේතුවක් මත. අනිත් එක කියන්න ඕනි මම ඔයාලට කිව්වා මතක ඇති මම පළවෙනි දඩ වීඩියෝ එකක් ගේනවායි කියලා. පොඩි අකරතැබ්බයක් හින්දා ඒක පොඩ්ඩක් කල් යනවා. ගොඩ කල් නෙමෙයි දවස් 2කට වගේ කල් යනවා. මම උපරිම try කරනවා දවස් 3 ඒ කියන්නේ පළවෙනිදා ඉඳන් 3 වෙනිදා වගේ වෙන්න කලින් මම වීඩියෝ එක දාන්න උපරිම try කරනවා. මොකද ඒක ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔයාලා වීඩියෝ එක ආවම බලන්නකෝ මොකද්ද කියලා. ඒ හින්දා ඉතින් අද aquarium එකට අපි යන්නේ මායි තාත්තා යන්නේ ඒකට ඕනි කරන බඩුවාගයක් ගේන්න. අපි බලමු මේකේ තියෙයිද කොහොමද කියලා. එහෙනම් අපි aquarium එකට ගිහින් හම්බ වෙමු. හරි ඉතින් ඔන්න අපි ආවේ අද Royal Aquarium එකට. ඉතින් මම ඔයාලට මෙතන ඉඳන් පෙන්නන් යන්නම් aquarium එකේ මොනවද තිබ්බේ කියලා. මුලින්ම ඔයාලට පේනවා ඇති අපිට ඇතුළට යද්දිම ටැංකි ටිකක් ඒත් එක්කම ඩිස්කස්ලා සහ කොංගෝ ටෙට්‍රලා යොදාගෙන කරපු ලස්සන සෙටප් එකක් තියෙනවා. ඒත් එක්කම ඊට එහා පැත්තෙන් මේ පේන්නේ ඔයාලට ටැංකි ටික ඔක්කොම ටැංකි ටික අර පැත්තේ අපිට ප්ලාස්ටික් ගස්. ඉතින් මේ ඒරියා එකේ ඔයාලට ෆයිබර් ටබ් සහ ඉම්පෝර්ට් ටැංකි බලා ගන්න පුළුවන් වගේම ඔයාලට පේනවා ඇති ඔයාලගේ දකුණු අත පැත්තට වෙන්න ටැංක් ඩෙකරේෂන් වලට යොදා ගන්න ප්ලාස්ටික් ගස් තියෙනවා. එතකොට ඊට පස්සේ වම් අත පැත්තේ කලර් බූස්ටර් ලයිට් තියෙනවා. මේවා මං හිතන්නේ අරවන්නලට ගන්න ඒවා. ඒත් එක්කම එතනින් පල්ලෙහාට බහිනවත් එක්කම දකුණු අත පැත්තට වෙන්න ඔයාලට ෆිල්ටර් මීඩියා එතකොට පාට වැලි පාට ගල් ඒ වගේ ෆිල්ටර් වලට සහ ටැංක් ඩෙකරේෂන් වලට ගන්න ගල් ඒ වගේ ඒවා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඔයාලට කැමති ප්‍රමාණයකින් කැමති පාටකින් ඕනි විදිහට ගන්න පුළුවන් මෙතන ඕනි තරම් ඒවා තියෙනවා. මම මේ හරි ඉක්මනට පෙන්නගෙන යනවා. ඔයාලා වගේම තමයි මමත් ඉක්මනටම කොහොම හරි ගියේ මොන්ස්ටර් මාළු ටික බලන්න තමයි. ඔයාලා වගේම මමත් මොන්ස්ටර් ෆිස් එක. ඒ හින්දා අපි ඉක්මනට මේ ටික බලලා අපි යම් මොන්ස්ටර් මාළු ඉන්න පැත්තට. ඉතින් අපි ඒ වලින් එළියට ආවට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ කෑම සහ බෙහෙත් තියෙන තැන්. ඒ කියන්නේ මාළුන්ට ඕනිම මාළුවෙක්ට අවශ්‍ය කෑම සහ බෙහෙත් එතකොට ෆිල්ටර් ස්පොන්ජ් වර්ග ඒවත් ඇතුළුව ගොඩක් දේවල් වලට මේ aquarium එකෙන් ගන්න පුළුවන්. ඔයාලා ආවොත් ඔයාලට පේනවා ඇති රාක්ක පුරෝලා බඩු තියෙනවා. ඔන්න ඊට පස්සේ තමයි ඔයා මම පුන බලන් ඉදිය වෙලාව. ඒ කියන්නේ අපේ මාළු ඉන්න හරිය. ඉතින් අපිට මුලින්ම මෙතන ලස්සන ඩිස්ප්ලේ ටැංක්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඇත්තට මේවා නම් හරිම ලස්සනයි. ඇත්ත ගස් එහෙම සහ පොඩි ප්ලාන්ටඩ් වෙරයිටිස් දාලා ඇත්තටම පට්ට ලස්සනට හදලා තියෙනවා මේ ටැංක් සෙට් එක. ඉතින් අපි ඒ ටිකත් බලාගෙනම අපි ඊළඟ සෙක්ෂන් එකට යන් අපිට මොනවද ඉන්නේ කියලා බලන්න. හරිනම් මෙතන අරවානලා ඉන්න ඕනි. මං හිතන්නේ අපේ වෙලාව එච්චරටම හොඳයි. අපි අද්දි ඔක්කොම අරවානලා මං හිතන්නේ විකිනිලා තිබ්බේ. එතකොට අපිට අරවානලා නම් වැඩි බලා ගන්න හම්බුන්නේ නැහැ. ඊට එහා පැත්තේ ඒ සෙක්ෂන් එකේ යටම ඉන්දියා රේන්බෝ ෂාක්ලා ඉන්දියා. ඊට පස්සේ උඩ ඉන්දියා ආයි සිල්වර් ෂාක් එකයි රෙඩ් ටේල් ෂාක් එකයි. ඊට එහා පැත්තේ ඇල්බිනෝ රේන්බෝ ෂාක් එක.
ඊට යට ගෝල් පිස් විගිනිච්චි ගෝල් පිස්ලා සෙට් එකක් ඉදියා. තව උඩ එක අරවානක් කෙනෙක් ඉදියා. මං හිතන්නේ යාගේ ටේල් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒ හින්දාව තනියම දාලා තිබ්බේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පොඩි පොඩි ප්ලාන්ටඩ් වෙරයිටිස් සහ මේ ඔයාලට පේන්නේ ලෙපරිනා කියන මාළුවා. ලෙපරිනා කියලා මාළු දෙන්නෙක් ඉදියා මෙතන. ඊට පස්සේ සන් කැට්ෆිෂ්ලා අපිට බලාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ සෙක්ෂන් එකේ ආයිත් ඉන්නේ ප්ලාන්ටඩ් වෙරයිටිස් තමයි හුඟක්. ඔයාලට පේනවා ඇති මෙතන මේ ටැංකිය ඔක්කොගෙම ඉන්නේ ප්ලාන්ටඩ් වෙරයිටිස්. ඊට පස්සේ ඊට එහා පැත්තේ උඩ ටැංකියක මං අහම්බෙන් දැක්කා පීකොක් බාස් කෙනෙක් ඉන්නවා. මම මෙයාගේ වර්ගය නම් අහන්න ගියේ නෑ. මොකද කට්ටියට වැඩ වැඩි දවසක්ද කොහෙද අද. ඒ හින්දා මම නෝමල් එකේ වීඩියෝ කරන් ආවා. ඊට යට ටැංකියක ඒෂියාටිකා වයිට් ස්පොට් එක ඉන්දියා. චන් ඒෂියාටිකා වයිට් ස්පොට්. ඒත් එක්කම මම දැකපු තව ලස්සන ටැංක් එකක් තමයි ඔයාලට පේන මෙන්න මේ ටැංක් එක. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලස්සන කමියුනිටි ටැංක් එකක්. ඔයාලට පේනවා ඇති මේකේ ඩිස්කස් ටින් ෆොයිල් බාබ් ඒ වගේම සුපර් රෙඩ් ඇරවානා එකකින් ඉන්දියා. ඩිස්කස් සෙට් එක එහෙම මාර කලර්ෆුල් විදිහට ඉන්දියා. පට්ටම ලස්සනයි. අරවානලා සෙට් එක එහෙමත් ඔයාලට පේනවා ඇති යාලා එහෙන ඇක්ටිව් එකේ ඉන්නවා. ඇත්තටම මටත් ආස හිතෙනවා අරවානා එක්කෙනෙක් හදන්න. බලමු අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට. කට්ටිය ඒ හින්දා දිගටම සෙට් වෙලා ඉන්න. අපි මේ මාළු ටිකත් බලලා ඊළඟ සෙක්ෂන් එකට ගියොත් ඊළඟ එකේ නම් තනි කරම ඉන්නේ ගෝල් ෆිෂ්ලා තමයි. ඒ කියන්නේ ඉම්පෝර්ට් හොඳ ගෝල් ෆිෂ්ලා සෙට් එකක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති. ඔන්න ගෝල් ෆිෂ් ලවර්ස්ලට අවස්ථාව තියෙනවා මේකට ඇවිල්ලා ඔයාලගේ කැමතිම ගෝල් ෆිෂ්ලා තෝරලා අරන් යන්න. මම නම් සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගෝල් ෆිෂ්ලට නම් වැඩි කැමැත්තක් දක්වන එක්කෙනෙක් නෙමෙයි. ඒ හින්දා අපි ඉක්මනට මේ ටික බලලා ඉවර කරලා අපි යන් අපේ මොන්ස්ටර් ෆිෂ් ඉන්න තැනට. ඊට පස්සේ මේ ගෝල් ෆිෂ් ටැංක්ස් ඉවර වෙනවත් එක්කම ඔයාලට පේනවා ඇති ඊළඟට හිටපු ටැංක් එකේ ඔයාලට පේනවා ඇති සිල්වර් ෂාක් එක සහ පින්ක් ටේල් කියන මාළුන්ගෙන් දෙන්නෙක් ඉඳියා. ඊට පස්සේ මම තව ටිකක් ලං වෙලා බැලුවට පස්සේ ඔය ගස් ටික ASCII ඔයාලට පේනවා ඇති ෆ්‍රොන්ටෝසා කියන මාළුත් ඉන්නවා මෙතන. ඊට පස්සේ අපි ඒකම අපේ මොන්ස්ටර් සෙක්ෂන් එකට ආවා. මං හිතන තරමින් අද නම් වැඩිය මාළු ඉඳියේ නෑ. මුලින්ම ඔයාලට ඩිස්කස්ලා ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔයාලට පේන්නේ අඩියක් විතර ලොකු පීකොක් බාස් කෙනෙක්. ඊට එහා පැත්තේ ටැංකියේ සිල්වර් ඇරවාන එක ඉඳියා පොඩි සයිස්. සාමාන්‍ය අඟල් 4 විතර සයිස් එකේ සිල්වර් ඇරවානලා ඉඳියා. ඔයාලට පේනවා ඇති ඊට පස්සේ ටැංක් එකේ ඉඳියා පැන්තම් රෙඩ් ටේල් කැට්ෆිෂ් කෙනෙක්. එයා පොඩ්ඩක් මෝටරේ එහා පැත්තට වෙලා ඉඳී. මං එයාව උපරිම try කරා එයාව ඉස්සරහට ගන්න. ඒ වුණාට වැඩේ හරි ගියේ නෑ. ඊට එහා පැත්තේ ටැංකියේ ඇල්බිනෝ ඇරවානලා සෙට් එකක් ඉඳියා. ඊටත් එහා පැත්තේ ටැංකියේ කැට්ෆිෂ්ලා ඉඳියා. ඊට පස්සේ යට දාලා තිබ්බ ටබ් දෙකක ගෝල් ෆිෂ්ලා තමයි ඉඳියේ. ඊට ටබ් එකට ටිකක් උඩින් තිබ්බ ටැංකියේ ටින් ෆොයිල් බාබ්ල සෙට් එකක් ඉඳියා. දැන් ඔයාලට පේන්නේ ඇත්තටම නිකන් කෙහෙල් ගෙඩියක් වගේ දිලිසෙන ලස්සනම ලස්සන ඇල්බිනෝ ඇරවානා කෙනෙක්. ඇත්තටම එයා නම් මාර ලස්සනයි. ඔයාලා කවුරු හරි ළඟ ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ෂොප් එකට ගිහින් බලන්න. එයා ඇත්තටම පට්ට ලස්සන මාළුවෙක්. අරවානලා හදන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. ඊට යට ටැංකියේ ග්‍රීන් ඇරවානා කෙනෙක් ඉඳියා. එයාලා කිව්ව විදිහට නම් කස්ටමර් කෙනෙක්ගේ ටැංක් එකක් ගම් වතුරට අහු වෙලා එයාට හදාගන්න බැරුව ඇක්වේරියම් එකට ගෙනල්ලා දීපු එක්කෙනෙක් මේ. ඔයාලා දකින්න ඇති අපි වැඩි වෙලා එතන ඉඳියේ නෑ. මොකද අපිටත් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ සහ එයාලත් මොකක් හරි ලොකු වැඩවල හිර වෙලා තිබ්බේ. ඒ හින්දා පුළුවන් ඉක්මනට අපි ගිය වැඩේ කරගෙන අපිට ඕනි බඩු ටිකක් අරන් අපි ආවා. බඩු ටික ඔක්කොම ගත්තා. මම ගෙදර ගිහින් පෙන්නන්නම් ඒ ටික. අපි දැන් යන ගමන් ඉන්නේ. අපි බලමු මම පුළුවන් ඉක්මනට වීඩියෝ එක එවන්න බලනවා. මම පුළුවන් වුණොත් ඒ හෙට උදේ වෙද්දී අනිවාර්යෙන් වීඩියෝ එක දානවා ඔයාලට බලන්න. මං අපේ WhatsApp channel එකේ අහලා තිබ්බා අලුත් අවුරුද්ද ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දට ඕනි මගේ ඔක්කොම මාළුන්ගේ වීඩියෝ එකක්ද එහෙම නැත්නම් අපි කරන්න යන අලුත් වැඩේ වීඩියෝ එකක් විතරද කියලා. එතකොට 53 දෙනෙක් මට මතක විදිහට 53 දෙනෙක් දාලා තිබ්බා මගේ ඔක්කොම මාළුන්ගේ වීඩියෝ එකක් ඕනි කියලා. එතකොට ඒ වීඩියෝ දෙකම එක වීඩියෝ එකකින් අරන් එනවා. හැමෝම දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඉක්මනට ඒ වීඩියෝ එකත් අරන් එන්නම්. ඒකේ වැඩ ටික හුඟක් ඉවරයි 95%ක්ම ඉවරයි. කොහොම හරි අද හෙට වෙද්දි මම ඒක ඉවර කරනවා. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් අපි ගෙදර ගිහින් සෙට් වෙමු. හරි යාළුවනේ හිතුවට වඩා ටික රෑ වුණා ගෙදර එද්දි.
කෝමරි අපි දැන් ගෙදර ඇවිල්ල ඉන්නේ ගෙදර තාම අප ඇඳුම් පිටින්ම ඉන්නේ වීඩියෝ ඉවර කල්ලම පොෂයක් දන්න හිතුවා අපි ගෙනාපුයෝ පෙන්නුවොත් මං අද ගෙනාව අපේ ඇක්වීරිම් ටුවරටගේ බයෝබෝල්ස් ගෙනවා අපි මේක බැලුවොත් බයෝබෝල්ස් ගෙනවා ලොකු බයෝබෝල්ස් ලොකු එකෙන් 30කුයි පොඩි බයෝබෝල්ස් එකත් ගෙනවා පොඩි බයෝබෝල්ස් පොඩි සයිස් කියන මෙන්න මේ සයිස් එක මේ සයිස් එකෙන් බයෝබෝල්ස් 40කුත් ගෙනවා කලවම් කරලා දාන්න ඊට පස්සේ ගෙනවා තව අපි ගෙනවා සෙරමික් බාර් ගෙනවා සෙරමික් බාර් මෙතන 10ක් තියෙනවා සාමාන්‍යයෙන් අඟල් 4 කියලා තමයි කිව්වේ අඟල් 4 සෙරමික් බාර් මේ සයිස් එකෙන් 10ක් තියෙනවා මෙතන සෙරමික් බාර් සෙරමික් බාර් එක පැත්තකින් තියාගෙන තව බ්ලැක් ස්පොන්ජ් ලේයර් ගෙනවා ලේයර් මෙතන කොහොම හරි ලේයර් 3ක් වගේ අපිට ගන්න පුළුවන් මේ බ්ලැක් ස්පොන්ජ් එකෙන් ගෙනවා ටිකක් තව සෙරමික් ක්‍රීම්ස් ගෙනවා කිලෝ එකක් 500 පැකට් දෙකකට කඩාගෙන ගෙනාවේ මං මේවා වෙන් කරලා තියාගත්තා මොකද වීඩියෝ එක කරන්න ලේසි වෙන හින්දා නැත්තම් මේවා වීඩියෝ එක ASCII වෙන් කරන්න ගියොත් තාත් වෙලා නේද සෙරමික් ක්‍රීම්ස් බෑග් දෙකක් ගෙනල්ලා තියෙන්නේ මේ එකක් මේ අනිත් එක එතකොට ආයි ගෙනල්ලා තියෙනවා K1 මං හිතන්නේ මෙතන තියෙනවා 500ක් වගේ තියෙනවා K1 ෆිල්ටර් මීඩියා මං කිව්වේ අපේ ඉස්සරහට ලොකු වැඩක් වෙනවා ඒ වැඩේට ඕනි වෙනවා K1 මේ තියෙන ඔයාලට පේනත් ඇති එන්න මේ K1 මේ මෙතන තියෙනවා ග්‍රෑම් 500ක් K1 එකෙන් සහ අන්තිමට ගෙනවා 8D ස්පොන්ජ් එකක් ගෙනවා සාමාන්‍යයෙන් මේක දෙකට කපලා අපිට ලේයර් දෙකක් ගන්න පුළුවන් ඒ හින්දා තව කලින් ෆිල්ටරේ කපපු කලින් ෆිල්ටරේ කලින් පොන්ඩ් එකට දාපු ෆිල්ටරේ තියෙන ඒකේ කපලා වටේ ඉතුරු වෙච්ච ස්පොන්ජ් කැලි ටිකකුත් තියෙනවා එතකොට අපිට ඔක්කොම අපේ වැඩේට ගන්න පුළුවන් එහෙනම් ඔන්න ඔහොම තමයි අද දවසේ ඉවරුනේ අපේ ඇක්වේරියම් ටුවර් එකකුත් ගියා මාළු ගත්තේ නෑ මොකද මේ වැඩ ටික ඉවර වෙනකම් පොඩ්ඩක් මාළු ගන්න නවත්තලා තියෙන්නේ මාළු ගේන්න ඕනි කොහොම හරි අවුරුද්ද ඉවර වෙන්න කලින් එක මාළුවෙක් හරි ගේන්න ඕනි අන්තිමට ඒක පොඩ්ඩක් බලමු අපි කොහොම වේද කියලා අපේ වැඩේ ඉවර කරගත්තොත් මම අනිවාර්යෙන් ගේනවා මාළුවේ එහෙනම් දැන් අපේ වීඩියෝ එකේ අපි අන්තිමට ඇවිල්ලා තියෙනවා අද අපි ලොකු ගමනක් ගියා බඩු ගොඩක් ගත්තා මේ ටික දැන් අස් කරන්නත් ඕනි ඔක්කොම මණි ඇඟ හොදන්නත් ඕනි එහෙනම් ඔයාලත් පරිස්සමෙන් ඉන්න අපි ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු ඉක්මනට මම අර වීඩියෝ එක අරන් එන ඔයාලට කිව්වා වගේ එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක වටිනවයි කියලා හිතනවා නම් ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මොකද වීඩියෝ එකක් දාපු ගමන් එතකොට නොටිෆිකේෂන් එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න good night